මුහුදු පෘෂ්ඨ කිලෝමීටර් 10ක් යටින් අපෙන් හැංගිලා තියෙන රහස මොකක්ද? මේ නාසා එක්තනයන් අවුරුදු ගානක් තිස්සේ හොයන්න උත්සාහ කරන ගොඩක් අය දන්න නැති දෙයක් තමයි ඇමරිකාවේ ෆ්ලොරිඩා වලට පොඩ්ඩක් ඇතින් මුහුදේ මීටර් 20ක් යටින් ලෝකයේ එකම අන්ඩර්වෝටර් ලැබ් එක නැත්තම් මුහුදු පතුලේ පරීක්ෂණාගාරය ඉදි කරලා තියෙනවා. මේකේ නම තමයි ඇක්වස් බේස්. මේකේ ගිය අවුරුද්දෙම නාසා එක්තනයේ ගගනගාමීන් 5 දෙනෙක් හෝ 6 දෙනෙක් පුහුණු ගන්න කටයුතු වල නිරත වෙනවා. ඔයාලට ඇහුණා හරි. ගගනගාමීන්. මොවුන්ව මෙතනට යවන්නේ එක විශේෂ මෙහෙයුමකට පුරුදු වෙන්න. ඒ ව්‍යාපෘතියේ නම තමයි ප්‍රොජෙක්ට් නීමෝ. නැත්තම් NASA's Extreme Environment Mission Operations. තව නාසා ආයතනයට අයිති ස්වයංක්‍රීයව මුහුදු පතුලේ ක්‍රියා කරන යානයක් තියෙනවා. මේකේ නම තමයි ඔර්ෆියස්. මේ යානය අද වෙද්දික් මහා සාගරයේ කිලෝමීටර් 10ක් ඇත්තේ තියෙන මුහුදු පතුලේ පරීක්ෂණ කටයුතු කරනවා. දැන් ඔයාලට එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි නාසා එක්තනය වගේ ස්පේස් ඒජන්සි එකක් මුහුදු පතුලේ මොනවද කරන්නේ කියන දේ. මොකද එහෙම හිතෙන්න හේතුවක් තමයි ඇමරිකාව සුතුව සාගර පරීක්ෂණය කරන වෙනම ආයතනයක් තියෙනවා. ඒක තමයි නෝවා. ඒ කියන්නේ National Oceanic and Atmospheric Administration. එහෙනම් නාසා එක මුහුදු පතුලේ alien life එකක්. නැත්නම් මොකක් හරි පිටසක්වල ජීවයක් තියෙනවා කියලා කියන පටිය. එහෙම නැත්නම් අපේ ලෝකයට ඉදිරියේදී වෙන්න පුළුවන් මොකක් හරි ලොකු විනාශයක් ගැන නාසා එකේ පර්යේෂකයන්ට තොරතුරු හම්බ වුණාද? එහෙනම් අද වීඩියෝ එකෙන් අපි හොයමු. නාසා ආයතනය මොනවද මේ ගැඹුරු මුහුදේ හොයන්නේ කියනකට උත්තරයක්. ප්‍රසිද්ධ භූගෝලීය විද්‍යාඥයෙක් එඩ්වඩ් බුලත් අපේ පෘථිවිය ගැන හරි ඉන්ට්‍රෙස්ටිං තියරි එකක් ඉදිරිපත් කළා. ඔහු කිව්වේ පෘථිවියෙන් 3/2ක්ම මහා සාගරයෙන් වැහිලා තියෙන්නේ. හැබැයි අදටත් අපි චන්ද්‍රයාගේ සහ අංගහරුවල තියෙන සිතියම් වායුගෝලයේ සංයුතිය සංයුතිය වගේ මුහුදට වඩා දේවල් අපි ඒවා ගැන දන්නවා. ඒකෙන් තේරුම් යන්නේ මුහුදු පතුලට යන එක සහ එතන පරීක්ෂණය කරන එක චන්ද්‍රයන් වෙන අංගහරු වල පරීක්ෂණය කරන එකටත් වඩා අමාරුයි කියන එකයි. ඒක දැනගෙනත් නාසා ආයතනය මේ ඔවුන්ගේ පරීක්ෂණයට මාස 2ක ඩෙඩ්ලයින් එකක් දීලා තිබා. ඒ කියන්නේ නාසා ආයතනය ඔවුන්ටම මේ මෙහෙම ඉවර කරගන්න අභියෝගයක් දීලා තිබා. එහෙම වෙන්නේ තරණය අපිට ගොඩක් විශේෂ වෙන්නේ. අද වෙද්දී නාසා ආයතනය අභ්‍යවකාශයේ සංකීර්ණ හා භයානක මෙහෙයුමක් කරගෙන යනවා. මේ මෙහෙයුම ගැන මුලින්ම ඔවුන් සමාජයට කිව්වේ මීට අවුරුදු 6කට කලින්. මහමුහුදේ ජීවත් වෙන ජීවීන්ගෙන් 900ක්ම ජීවත් වෙන්නේ මෙන්න සන්ලයිට් සෝන් කියන ප්‍රදේශයේ. මෙච්චර ලොකු මුහුදේ මෙච්චර පොඩි ප්‍රදේශයක්ගේ ජීවයෙන් ලොකු ප්‍රමාණයක් ජීවත් වෙන්න හේතුව තමයි මීට කලිනුත් අපි කිව්වා වගේ මහමුහුදේ ගැඹුරට යන්න ජලය මගින් අපිට ඇති කරන පීඩනය ගොඩක් වැඩි වෙන නිසායි. මීටර් 10ක් ගැඹුරට යද්දී වතුර පීඩන ඇට්මොස්ෆියර් එකකින් වැඩි වෙනවා. ඇට්මොස්ෆියර් එක කියන්නේ අපේ ශරීරයට සාමාන්‍ය පරිසරයේදී දැනෙන පීඩනය. දැනට ටික කාලයකට කලින් වුණු ටයිටන් සබ්මර්සිබල් සිද්ධිය එතනදී මේ සබ්මරීන් එක මුහුදු පෘෂ්ඨයෙන් කිලෝමීටර් 3.5ක් යටින් තියෙද්දි තමයි ඇතුළට පුපුරලා ගියේ. ඒකත් එක්කම මේ යානයේ ඇතුලේ හිටපු සියලු දෙනාම මිලිතත්පර කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මේක සිද්ධ වුණු කාලය කොච්චර වේගවත්ද කිව්වොත් විද්‍යාඥයෝ කියන විදියට සමහර විට මේ පුද්ගලයන්ට වේදනාවක්වත් දැනෙන්නේ නැතුව ඇති. මොකද අපේ මොළයට වේදනාවක් දැනෙන්නේ නැත්නම් පේන් සෙන්සේෂන් එකක් ෆීල් වෙන්න මිලිතප්පර 25 කියනවා. ඒ කියන්නේ උන්ට කිසි දෙයක් දැනෙන්නත් කලින් හැංගෙන්නත් කලින් හැමදේම නැති වෙලා යන්න ඇති. කොහොම හරි මේ ටයිටන් යානය පුපුරා ගිය ගැඹුරට වඩා 3 ගුණයක් යටට නාසා ආයතනය යනවා. මේකට හේතුව මේ පරීක්ෂණය කරලා දින කිහිපයක් නාසා ආයතනය පිටසත් ජීවයක් හොයාගන්න මෙහෙයුමක් දියත් කරන්න හිටිය. ඒ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන එක තැනක. ඔවුන්ගේ මෙහෙයුම තමයි මේ ස්ථානයට ගිහින් මෙතන ජීවයක් නැද්ද කියන එක පරීක්ෂා කරලා තොරතුරු අරගෙන එන එක. දැන් අපිට එන ප්‍රශ්නය තමයි මේ මෙහෙයුම කරන්න යන අපේ සර්වග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝකය මොකක්ද කියන එක නේද? හැබැයි ඒක කතා කරන්න කලින් අපි පොඩ්ඩක් බලලායමු අභ්‍යවකාශයේ කරන්න ඉන්න පිටසක්වල ජීවයක් හොයාගන්න මෙහෙයුමක් සහ අපේ මුහුදු පතුලේ කරන පරීක්ෂණයක් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. නාසා ආයතනයේ සහ ලෝකයේ ප්‍රධාන විද්‍යාඥයන් විශ්වාස කරනවා ඕනම පාරිසරික තත්ත්වයක ජීවයක් ඇතිවෙන්න මූලික සාධක 3ක් තියෙන්න ඕන කියලා. ඒ වලින් පළවෙනි එක තමයි ජලය, දෙවෙනි එක තමයි ශක්තිය, තුන්වෙනි එක රසායනික මූලද්‍රව්‍යය. ඒ කියන්නේ අපි කොච්චර දියුණුවටපත් වුණත් අපි හැමෝගෙම ආරම්භය එක තැනකින් වෙලා තියෙන්නේ. අපි හැමෝම මේ ස්වභාවයෙන් නීතීන් වලට යටත් වෙනවා. ඒ වගේම ජීවයක් ආරම්භ වෙන්න මූලික වෙන මූලද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. ඒවා තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, සල්ෆර්, නයිට්‍රජන්ගේ තව කිහිපයක්. මේ මූලද්‍රව්‍යය එක විශේෂ විදියකට එකිනෙක ඉන්ටරැක්ට් කරපු නිසා තමයි ජීවය බිහි වුණේ.
ඇත් අපි හැමෝම දන්නවා වගේ මේ මූලද්‍රව්‍ය ඔක්කොම එකට තිබ්බා කියලා මේවා එකතු වෙන්නේ නැහැ. මේක නිකන් සරල විදියට කිව්වොත් හිතන්න අපි ළඟ තේ කුඩු සීනි ඉඟුරු වගේ දේවල් තියෙනවා කියලා. හැබැයි මේ ද්‍රව්‍ය තුන හතර එක්කන් තිබ්බා කියලා අපිට තේ එකක් බොන්න බෑ. ඒකට මාධ්‍යයක් ඕන. අන්න ඒ මාධ්‍යය තමයි ජලය. හැබැයි ඒකටත් මදි. මේ ද්‍රව්‍ය තුන හතරම මාධ්‍ය එකතු කරන්න ශක්තියක් අවශ්‍යයි. තේ එකක හදද්දි නම් අපේ ශක්තිය ලැබෙන්නේ ගෑස් එකෙන් එන තාප ශක්තියෙන්. අන්න ඒ වගේම පෘථිවියේ මුල් කාලයේදී මේ ප්‍රධාන මූලද්‍රව්‍ය කිහිපය ජලයක ඉන්ටරැක්ට් කරන ශක්තියක් ඔහොම නමුණා. අන්න ඒ ශක්තිය මේකට ලබා දුන්නේ මුහුදු පතුලෙන්. සමහර විට දැන් ඔයාලට හිතන්න පුළුවන් දෙයක් තමයි මුහුදු පතුලෙන් කොහොමද ශක්තියක් හොයාගන්නේ? කිලෝමීටර් 10ක විතර ගැඹුරු මුහුදු පතුලට හිරුවෙලිය වැටෙන්නේ නැහැ. මොකද අද වෙදී පෘථිවිය මත ගොඩක් ජීවන ශක්තිය ලබා ගන්න යැපෙන්නේ හිරු එළියෙන්. විද්‍යාඥයන් කියන විදිහට මේක අද වෙදී තියෙන වැරදි වැටහීමක්. ඒ තමයි මිනිසාට හිරුවෙලිය නැතුව ජීවත් වෙන්න බැහැ කියන එක. ඇත්තටම මිනිස්සුන්ට හිරුවෙලිය නැතුව නෙමෙයි. ඔවුන්ට ජීවත් වෙන්න බැරි ස්වභාවික ශක්තියක් නැතුව. අද වෙද්දී අපිට ඒ ස්වභාවික ශක්තිය ලබා දෙන ප්‍රධානම ප්‍රභවය තමයි සූර්යයා කියන්නේ. එහෙනම් පෘථිවියේ ජීවය ඇති වුණේ සූර්ය ශක්තියෙන් නෙවෙයි. අන්න ඒ නිසායි නාසායතනය මුහුදු පතුලේ එක විශේෂ ස්ථානයක ජීවය ආරම්භ නොවිදී පරීක්ෂණ කරන්නේ. මේ පරීක්ෂණය කරන ප්‍රදේශය තමයිද හෙඩල් සෝන්. හෙඩල් සෝන් එක කියන්නේ මුහුදු පතුලේ ගැඹුරුම ස්ථානයටයි. සමහර තැන්වල මේ ගැඹුර කිලෝමීටර් 1ක්. ඒ වගේම මේ භූමිය ගොඩක් භයානකයි. ඔයාලට මතක නම් මෙන්න මේ ප්‍රදේශය තමයි ගොඩක් හයිඩ්‍රොතර්මල් වෙන්ස් නැත්තම් භූගත ගිනිකදු හොයාගන්න පුළුවන් වෙන්නේ. මේ භූගත ගිනිකදු වලින් ඉහළට උණුසුම් ජලය සහ එක විදියේ මිනරල් අරගෙන එනවා. මෙතනින් මුදා හැරෙන ජලය උෂ්ණත්වය සෙල්සියස් අංශක සාන්දිසක් තරම් උපරිමයකට ළඟා වෙන්න පුළුවන්. ඒ පීඩනයට සහ උෂ්ණත්වයට ලෝහයක් වුණත් දිය කරන්න පුළුවන්. අන්න ඔතනින් තමයි මේ ජීවය හටගන්න ඕන ශක්තිය මුද හැරෙන්නේ. මේ ශක්තිය නිසා මුලින්ම සංකීර්ණ ජවානු උදාහරණ විදිහට කිව්වොත් ප්‍රෝටීන් ලිපිද RNA වගේ දේවල් නිර්මාණය වුණා. ඊට පස්සේ යුනිසෙල බැක්ටීරියා සහ වෛරස් හටගත්තා. ඒකටත් පස්සේ අවුරුදු මිලියන ගානක පරිණාමණයට පස්සේ බහුසෛල ජීවීන් නිර්මාණය වෙලා අද තියෙන ජීවය දක්වා මේක පරිණාමණය වුණා. මෙන්න මේ පරිණාමන ක්‍රියාවලිය උපයෝගී කරගෙන තමයි නාසායතනය අනිත් ග්‍රහලෝකවල ජීවය හොයාගන්න උත්සාහ කරන්නේ. එහෙනම් දැන් අපිට ඊළඟට එන ප්‍රශ්නය තමයි මේ විදියට ජීවයක් හොයාගන්න හදන අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝකය මොකක්ද කියලා. හරි අපි මෙහෙම ගමු. බුධ ග්‍රහයා සූර්යයට ගොඩක් ආසනය පිහිටන්නේ. සිකුරු ග්‍රහයා විස රසායනික ද්‍රව්‍ය වලින් පිරීලා තියන්නේ. ඉතින් ඒ දෙකෙන්ම ජීවයක් හටගන්න ලොකු අවස්ථාවක් නැහැ. අඟහරු ග්‍රහයා මත ජීවයක් තියෙනවද කියන එක හොයන්න අද වෙද්දී නාසායතනය සහ තවත් ස්පේස් ඒජන්සීස් පරීක්ෂණ කරමින් යනවා. ඒත් දැනට මේ ග්‍රහලෝකය කොතනකවත් වතුර හොයාගෙන නැහැ. එතනින් එහාට තියෙන ගොඩක් ග්‍රහලෝක වායු වලින් පිරුණු ග්‍රහවස්තු. ඉතින් ඒවල වතුර නෙමෙයි පොළවකුත් හොයාගන්න හරි අමාරුයි. ඒත් මේ විශාල වායුමය ග්‍රහලෝක වටේට චන්ද්‍රයන් පිහිටනවා. අන්න ඒ චන්ද්‍රයන් වල භූමියක් තියෙනවා. ඒවා අතුරනුත් එක චන්ද්‍රයක් ඉන්නවා. ඒක අපේ ලෝකේ තියෙන පාරිසරික මට්ටමට ගොඩක් සමාන වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ සැක කරනවා. මෙන්න මේ චන්ද්‍රයා තමයි බ්‍රහස්පති ග්‍රහයාගේ 7වැනි විශාලම චන්ද්‍රයා වන යුරෝපා. නාසා ආයතනට දැනට හම්බ වෙලා තියෙන දත්තවලට අනුව මේකේ අපේ පෘථිවිය සාගරයට සමාන ලුණු සහිත මුහුදවල් තියෙන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. 1979 දී කරපු වොයෝජා මෙහෙයුමේදී සහ ඉනහමාය අනතියට දිතිත් කරපු ගැලීලියෝ මෙහෙයුමේදී යුරෝපා චන්ද්‍රයාගේ ගත්ත ළඟ ඡායාරූප සහ එතනින් ලබාගත්ත දත්ත විශ්ලේෂණය කරලා විද්‍යාඥයා හොයාගත්තා මෙතන මුළු භූමියම අයිස් වලින් වැහිලා තියෙන්නේ. ඒත් බ්‍රහස්පති ග්‍රහයාගේ තියෙන ශක්තිමත් ගුරුත්වාකර්ෂණය නිසා යුරෝපා චන්ද්‍රයාගේ පෘෂ්ඨය එක වෙලාවක් ඇදෙනවා සහ සංකෝචනය වෙනවා. මේකට කියන්නේ ටයිටල්ස් ෆ්ලෙක්සිං. මේ එක දිගට වෙන තල්ලු කිරීම සහ ඇදීම නිසා මේ ග්‍රහලෝකයේ කෝ එක ඇටියු වෙලා තියෙන්නේ. මෙතනින් විශාල භූතාපජ ශක්තියක් නැත්නම් ජියෝතර්මල් එනර්ජි එකක් නිර්මාණය වෙනවා. මෙන්න මේ හේතුව නිසා විද්‍යාඥයෝ විශ්වාස කරනවා මේ අයිස් තට්ටුව යටින් තියෙන මුහුදු ජලය ද්‍රවමය ස්වභාවයන තියෙන්නේ කියලා. තව මේ චන්ද්‍රයාගේ තියෙන චුම්බක ක්ෂේත්‍රයන් සනාත වෙනවා මේ මුළු ග්‍රහලෝකය පුරාම ලවණ සහිත මුහුදු වතුර පිරීලා තියෙනවා කියලා. විද්‍යාඥයන් කියන විදිහට යුරෝපාවල අපේ පෘථිවියේ තියෙනවා වගේ දෙගුණයක් ජලය තියෙනවා. එහෙනම් ඒ සාක්ෂිය අනුව පෘථිවි වගේම යුරෝපාවලත් කෝ එක ජියෝමල් එනර්ජි එකකින් සමන්විත වෙලා තියෙන්නේ. මේ දෙකේම සාගරවල සංයුතියත් එකයි. යුරෝපාවලත් හයිඩ්‍රොතර්මල් වෙන්ස් දෙක තියෙන ලොකු අවස්ථාවක් තියෙනවා. සමාන්තර අධ්‍යයන වලින් සනාත වුණා
යුරෝපාවල පාරිසරික තත්ත්වය සහ එහි භූමියේ තියෙන මූලද්‍රව්‍ය සංයුතීන් අනුව ජීවයක් අවශ්‍ය සියලුම සාධක එතන තියෙනවා. ඒ කියන්නේ අපි කලින් කිව්වා වගේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, සල්ෆර් වගේ මූලද්‍රව්‍ය මේ ග්‍රහ ලෝකයේ තියෙනවා. මෙන්න මේ හේතු ඔක්කොම අදාළ කරලා මේක සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරන්න නාසා ආයතනය මගින් ඔවුන්ගේ දියුණු අභ්‍යාවකාශ නිරීක්ෂණ යානයක් මෙතනට යවන්න සැලසුම් කරනවා. මේ කරන්න යන මෙහෙයුම ලෝක ඉතිහාසයේ කරපු සංකීර්ණ ඒ වගේම පුදුම හිතන මෙහෙයුමක්. මේක සාමාන්‍ය අභ්‍යාවකාශ මෙහෙයුමක් නෙමෙයි. ලෝකයේ තියෙන හැම ස්පේස් ඒජන්සියෙක්ම මේක දිහා බලාගෙන. මොකද මේකෙන් හැම අභ්‍යවකාශ පරීක්ෂණයක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. මේක ගැන පොඩි අදහසක් ගන්න මම කිව්වොත්. ඉන්දියාව මේ ළඟදී චන්ද්‍රයාගේ අඳුරු ප්‍රදේශයට යානාවක් ඇහුවා. මෙතනදී ඉන්දියාව මගින් යවපු රොකට් එක චන්ද්‍රයාට ලං වෙන්න කලින් පෘථිවිය වටේ පසපාරක් භ්‍රමණය වෙනවා. මෙන්න මේ ස්ලින් ෂොට් එකේ මූමන්ටම් එක නැත්නම් ගම්‍යතාවයක් අරන තමයි මේ යානාය හන්දේ අඳුරු ප්‍රදේශය වෙනකන් ගමන් කළේ. හැබැයි යුරෝපාවලට යන්න නාසා ආයතනයට ඊට වඩා විශාල වෙනසක් කරන්න වෙනවා. ඔයාලට මතකද පොඩි කාලේ අපි ගැහුවා පින් බෝල් කියලා ගේම් එකක්. අන්න ඊට සමාන ක්‍රමයක් තමයි ඔවුන් භාවිතා කරන්න හදන්නේ. මේ යානය පිටත් කරන අපිට හිතාගන්න බැරි විදි ගණනය කිරීම ඔවුන්ට කරන්න වෙනවා. පෘථිවියේ ඉඳන් යුරෝපාවලට තියෙන දුර පෘථිවියේ ඉඳන් චන්ද්‍රයා ගාවට තියෙන දුර වගේ 200 ගුණයක්. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන් කොච්චර දුර වෙනසක් තියෙනවද සහ ඉන්දියාව භාවිතා කරපු තාක්ෂණය එහෙම ලේසියෙන් මෙතන භාවිතා කරන්න අමාරුයි. තව මේ ගමනේදී විශාල බ්‍රහස්පති ග්‍රහයාගේ සහ ඒකේ චන්ද්‍රයන්ගේ ගුරුත්වාකර්ෂණය මිදිලා ගමන් කරන එකත් ලොකු අභියෝගයක්. ඒ වගේම මේ ගමන අතර මගදී සාමාන්‍ය ග්‍රහ වස්තුන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එක ගණනය කිරීමක් හරි වැරදීමක් වුණොත් මේ මුළු සැලැස්මම අසාර්ථක වෙනවා. හරි යුරෝපා මිෂන් එක ගැන කතා කරොත් ඒකේ පළවෙනි කොටස තමයි යුරෝපා ක්ලිපර් සැටලයිට් කියන්නේ. මේ මෙහෙයුම 2088 ඔක්තෝබර් 14 වනදා ආරම්භ වුණා. පෘථිවියෙන් ආරම්භ වනු යානාව පෘථිවිය වටේ භ්‍රමණය වෙලා අඟහරු වෙනකන් ගිහිල්ලා අඟහරු වටේ භ්‍රමණය වෙලා ආයෙත් පෘථිවි වෙනකන් ඇවිල්ලා ආයෙත් පාරක් ස්ලින් ෂොට් එක අරගෙන තමයි බ්‍රහස්පති වෙනකන් ගමන් කරන්නේ. කියන විදිහට පෘථිවියෙන් පිටත් වුණු මේ යානාව යන තව අවුරුදු 6ක් යනවා. ඒ කියන්නේ එස්ටිමේට් කරලා තියෙන දිනය තමයි 2031 ඇප්‍රිල් වලදී මේක යුරෝපාවලට ළංගා වෙයි කියලා. හිතන්න මේ මුළු ගමනේදීම මේ යානාවට මුණ ගැහෙන්න පුළුවන් හැම ග්‍රහ වස්තුවක්ම අනාගතයේදී හැසිරෙන ආකාරය මේ විද්‍යාඥයෝ ගණනය කරන්න ඕනේ. ඒ වගේම ඊට සාපේක්ෂව මොන වගේ ඇන්ගල් එකකින්ද මේ යානාව දියත් කරන්න ඕනේ වගේ සංකීර්ණ දේවල් මේ මෙහෙම සාර්ථක කරගන්න සිද්ධ කරන්න උමනා වුණා. ඒ කියන්නේ යානයක් චන්ද්‍රයා මතට යවනවා අඟහරු මතට යවනවාට වඩා මේ යානය යුරෝපා මතට යවන එක ගොඩක් අමාරු මෙහෙයුමක්. හරි අපි හිතමුකෝ මේ සැටලයිට් එක එතනට ගියා කියලා. හැබැයි දැන් මේ යානාවට යුරෝපා චන්ද්‍රයාට ඇතුල් වෙන එකත් ඊටත් වඩා අමාරුයි. නාසා විද්‍යාඥයන්ගේ අරමුණ තමයි මේ යානායේ බ්‍රහස්පති ග්‍රහයගේ ගුරුත්වාකර්ෂණයට ලං වුණාට පස්සේ බ්‍රහස්පති ග්‍රහයගේ ගැලීලියෝ චන්ද්‍රයෝ. ඒ කියන්නේ එහි තියෙන විශාලම හඳවල් හතරෙත් අර වගේම භ්‍රමණය වෙලා තමයි යුරෝපා චන්ද්‍රයට ඇතුල් වෙන්නේ. මේ ඔක්කොම දේවල් නිවැරදි විදිහට වුණොත් 2031 දී මේ නිරීක්ෂණ යානාව මගින් යුරෝපාවල පෘෂ්ඨය පරීක්ෂා කරලා විද්‍යාඥයන්ට එවන්න ආරම්භ කරනවා. ඒ තොරතුරු විදිහට මුලින්ම ඒ චන්ද්‍රයාගේ උෂ්ණත්වය, වායගෝලීය පීඩනය, සුළඟ වගේ ඉහළ ඉඳන් නිරීක්ෂණය කරලා ලබා ගන්න පුළුවන් දත්ත පරීක්ෂා කරන ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙන්න මේකට පස්සෙත් තමයි විශ්වාස කරන්න අමාරු මෙහෙයුම පටන් ගන්නෙ. ඒක හරියට අපි බලන සයිෆයි චිත්‍රපටයක මෙහෙයුමක් වගේ. මේ වගේ යුරෝපා පෘෂ්ඨයට ගොඩ බැහැලා ක්‍රයිබ්‍රෝඩ්ස් කියලා පළීමේ අයිස් හාරගෙන යන්න පුළුවන් රොබෝ කෙනෙක් මුදහරනවා. මේ රොබෝ මගින් අයිස් හාරන ගමන් ඒවල තියෙන සියලුම දත්ත නිරීක්ෂණය කළ පරීක්ෂකයන්ට දෙනවා. දැනට කියන විදියට යුරෝපාවල කිලෝමීටර් 2ක ඉඳන් කිලෝමීටර් 20ක් වෙනකන් විශාල අයිස් තත්ත්වයක් තියෙන පුළුවන්. මේ රොබෝ කරන්නේ ඒ විශාල අයිස් තත්ත්ව හරහා හාරගෙන ඒ අයිස් තත්ත්ව යට තියෙන ජලය වෙනකම යන එකයි. අනිවාර්යයෙන්ම කියන විදියට මේ විදියට සිදුරු කරගෙන පහළට වෙනකන් යන්න අවුරුදු ගාණක් ගත වේ. මේ ක්‍රියෝබොට් එක මගින් අයිස් දිය කරන්නේ න්‍යෂ්ටික් බලය යොදාගෙන. කොහොම හරි මෙහෙම ගිහින් මේ රොබෝ ජලය හොයාගත්තට පස්සේ ඒ රොබෝ රැගෙන යන තවත් මයික්‍රෝ රොබෝට්ස්ලා 40 දෙනෙක් මුදහරිනවා. මෙන්න මේ රොබෝල දෙනෙක් තමයි ඒ ජලය තියෙන හැම තැනටම ගිහින් එතන මොනවද තියෙන්නේ කියලා අපිට තොරතුරු නබදන්නේ. ඕන් මේ ජලයේ ජීවයක් තියෙනවද කියන එක අපිට තහවුරු කරලා දෙයි. එහෙනම් අපි හිතමු මෙතන වගේ පිටසක් ජීවයක් අපිට හම්බ වුණොත් ඒකේ බයොලොජි එක කොයි වගේ වේද? අපිට අන්තිමට තහවුරු කරගන්න පුළුවන් මේ අපි මේ විශ්වයේ තනියම නෙමෙයි ඉන්නේ කියලා. නිකමට හිතන්න අද වෙදී ලෝකයේ තියෙන කොච්චර ස්පේස් එන්ජිසි වලින් එකතු වෙලා
විශ්වයේ අපිට අමතරව ජීවයක් තියෙනවද කියලා හොයාගන්න උත්සාහ කරනවද? යුරෝපා කියන්නේ විශ්වයේ එක්ක බලද්දී අපිට ගොඩාක් ළඟ ග්‍රහ ලෝකයක්. අද වෙද්දී අපි ගාව මේ විශ්වයේ ආත තියෙන දේවල් බලන්න උපකරණ තියෙනවා. ඒවා අතර ප්‍රධානම දේවල් කිහිපයක් තමයි කෙප්ලර් ස්පේස් ටෙලිස්කෝප්, හබල් ස්පේස් ටෙලිස්කෝප්, ජේම්ස් වෙබ් ස්පේස් ටෙලිස්කෝප් වගේ දුරේක්ෂ. මේවා වලින් අපිට ආලෝක වර්ෂ මිලියන ගාන දුරින් තියෙන වස්තුවක වුණත් ජීවයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. හැබැයි කනගාටුවට කාරණය තමයි අදටත් වෙනත් ලෝකයක පිටසක්වල ලෝකයක ජීවයක් තියෙනවා කියන කිසිම සාක්ෂියක්. ඒක සාක්ෂියක්වත් හම්බ වෙලා නැහැ. මම කියන්නේ නිල වශයෙන් වල සනාථ කරන සාක්ෂි කිසිවක් හම්බ වෙලා නැහැ. තව දෙයක් විද්‍යාඥයෝ කියන විදියට සමහර විට අපි කරන එක වැරද්දක් තමයි අපි හැමතැනම ජීවයක් හොයන්න උත්සාහ කරන්නේ අපිට සාපේක්ෂව. ඒ කියන්නේ අපේ ලෝකයේ ජීවිත පරිණාමණය වුණා කියන දෙයට සාපේක්ෂව. ඒත් මේ විද්‍යාඥයෝ අදහස තමයි අපි වගේම මිනිසා දන්නේ නැති ජීවයක් පරිණාමණය වෙන්න මීටත් වඩා වෙනස් ක්‍රම ඕන තරම්. දහස් ගාණක්, ලක්ෂ ගාණක් ඇති. කොහොම හරි මේ හැම දෙයක්ම එක්කම ලෝකයේ ඉන්න විශිෂ්ට බුද්ධිමත් මොලයන් එකතු වෙලා මේ 100ට එකක විතරක් අවස්ථාවක් තියෙන ගවේෂණය කරන්න උත්සාහ කරනවා. මිනිසාගේ ගොඩක් වැරදි තියෙන්න පුළුවන්, මනුස්සත්වයේ ගොඩක් ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ මිනිසාටත් හිතාගන්න බැරි විදිහ දේවල් ඇචීව් කරගන්නවා. ඒ අනුව දැනට අපිට සනාථ කරන්න පුළුවන් මේ විශ්වයේ තියෙන දියුණුම ශිෂ්ටාචාරය තමයි අපි කියලා. තාර්කිකව අපිට කියන්න පුළුවන් අපිට වඩා දියුණුව ශිෂ්ටාචාර දියුණුව ජීවීන් ඉන්න පුළුවන් කියලා. හැබැයි ඒ කිසිම දෙයක් කිසිම තැනකදී තාම සනාථ වෙලා නැහැ. අපි ගොඩක් තැන්වල කිව්වා NASA ආයතනයේ ගොඩක් දේවල් අපේ ලෝකෙන් හංගනවා කියලා. ඒ කියන අස්සම අපි කියන්න ඕන තව දෙයක් තමයි NASA ආයතනය අපේ ලෝකයේ දියුණුවට නැත්නම් මිනිසාගේ ප්‍රවර්තනයට ප්‍රධානම සාධකයක් වෙන්න ආයතනයක්. ඔවුන් කරන මේ යුරෝපා මෙහෙයුම අසාර්ථක වුණත් ඉදිරි අනාගතයේදී මිනිසා සතු ඇත විශ්වයේ කරන අභ්‍යවකාශී ගවේෂණයන් දියුණු කරන්න මේ මෙහෙයුම පළවෙනි අඩිතාලම කියන්න පුළුවන්. මට පෞද්ගලිකව හිතෙනවා මේ වගේ විශ්වාස කරනත් අමාරු මෙහෙයුම කවදා හරි දවසක අපේ මානව ශිෂ්ටාචාරය හිතාගන්න බැරි මට්ටමකට. මොකද මේ වගේ මෙහෙයුම් වල නිර්මාණය කරන විද්‍යාව සහ තාක්ෂණය මෙහෙම සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියන දේ මත නතර වෙන්නේ නැහැ. එකාතකින් අපිට මේක අපේ ජීවිතයට ලං කරගන්නත් පුළුවන්. ඒ තමයි අපි කුතුහලයෙන් පටන් ගන්න දෙයක්. නැත්නම් අපි කරන්න උත්සාහ කරන දෙයක් හරි ගියා වැරදුනා වේවා. ඒකෙන් අපි ඉගෙන ගන්න දේ අපේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න හැමදාම අපිට පාඩමක් වෙයි. එහෙනම් එක්ස්ප්ලෝර් කරන්න දේවල් හොයන්න බය වෙන්න එපා. පරදින්න වරද්ද ගන්න බය වෙන්න එපා. මොකද මානව සංහතිය හැමදාම දියුණු වුණෙත් ඒ වගේ හිතු නිසයි. ගොඩක් ස්තුතියි. අදත් වීඩියෝ එකේ අන්තිම වෙනකම් හිටියට. මේ වීඩියෝ එකට කැමතිනම් මේකට ලයික් එකක් දාන්නත් අපිත් එක්ක දිගටම ඉන්න channel එක subscribe කරන්නත් අමතක කරන්නත් එපා. එහෙනම් ආයේ එක්මනින්ම හම්බ වෙමු පරිසමෙන් ඉන්න.